නෑ ඇත්තටම සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ඊටා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච මොහොතේදීත් අපි ඊටා පැහැදිලිව කිව්වා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් පද්ධතියේ තියෙන ගැටලු විසඳීම සඳහා වෙච්ච යෝජනාවලියක් බාර දුන්නා. ඒ වගේම තමයි 2025 අයවැය ඉදිරිපත් කරද්දී අපි අයවැයෙන් විශ්වවිද්‍යාලවලට පාසල් අධ්‍යාපනයට ලබා දිය යුතු ප්‍රතිපාදන සම්බන්ධ යෝජනාවලියක් බාර දුන්නා. දැන් ඒවත් ඉෂ්ට කරේ නැහැ. ඒ වගේම නැවත වටේකින් දැන් 2026 අයවැය සකස් වෙමින් පවතිනවා. මේවටත් මේ ගැටලු විසඳන්න අපි යෝජනාවලියක් බාර දීලා තියෙනවා. තවමත් ඒවට මොන වගේ ප්‍රතිචාරයක් හම්බ වේද කියලා අපිට පැහැදිලි අදහසක් නැහැ. ඒ වගේම තමයි දැන් මේ අපි විසඳන්න කියපු ගැටලු විසඳන්න ප්‍රමාද වෙච්ච ප්‍රශ්න නිසා තමයි මෙන්න මේ විදියට රුහුණ විශ්වවිද්‍යාලයේ 2023-24 වසර කණ්ඩායම සමසෞඛ්‍ය පීඨයට බඳවගෙන නැත්තේ. ඉතින් ඒ නිසා අපි විසඳුම් දෙන්න කියලා යෝජනා කරපු ප්‍රශ්නවලට විසඳුම් දුන්නා නම් මේ වගේ අරමුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නැවතත් කියන්නේ. දැන් හරි මේ ආණ්ඩුවට ඇස්කම් විවෘත කරලා බලන්න මේවට උත්තර දෙන්න මැදිහත් වෙන්න කියලා අපි තා පැහැදිලිව කියනවා. අද දවසේදී අපි අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා. මේකට හේතු වෙන කාරණය තමයි මේ වෙද්දී අපි දන්නවා සමසෞඛ්‍ය උපාධියට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පහුගිය කාලවකවානුව මුළුල්ලේම නිදහස් අධ්‍යාපනයේ යටතේ සමසෞඛ්‍ය උපාධිය ලබා ගැනීම උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට බඳවා ගැනීමදී බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද ඔවුන්ව රාජ්‍ය සේවයට බඳව ගන්නේ නැතුව ඒ වෙනුවට ආණ්ඩුව ප්‍රමුඛතාවය දීලා රාජ්‍ය සේවයට බඳව ගන්න තීරණය කරේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ලබා ගැනීම කණ්ඩායම. ඒ වගේම තමයි මේ වෙද්දී සමසෞඛ්‍ය උපාධිය වලපල්ලට යැවීමේ ප්‍රයත්නයේ ඉදිරි පියවර මේ වෙද්දී සකස් වෙලා තියෙනවා. ඒ තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයට 2023 අවුරුද්දේ උසස් පෙළ හදාරපු වසර කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වෙද්දී බඳවගෙන නැහැ. අනෙකුත් සියලු විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධි පාඨමාලාවල් වලට මේ විදිහට ශිෂ්‍යයන් බඳවගෙන අවසන්. ඒ වගේම තමයි රුහුණ ඇතුළුව අනෙකුත් සියලු විශ්වවිද්‍යාලවලටත් අනෙකුත් පීඨවලට මේ වෙද්දී 24 කණ්ඩායමත් 2024 අවුරුද්දේ උසස් පෙළ හදාරපු වසර කණ්ඩායමත් බඳව ගනිමින් තමයි යන්නේ. ඒ නිසා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා මේ වෙද්දී රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ 2023 අවුරුද්දේ අපොස උසස් පෙළ හදාරපු සහෝදර සහෝදරියන් විශ්වවිද්‍යාලයට බඳවගෙන නැහැ. ඒතකොට මේ සම්බන්ධව අපි පාලනාධිකාරියෙන් සහ අමාත්‍යාංශයෙන් විමසුවාට පස්සේ අපිට කියපු එක තමයි මේ වෙද්දී විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ සතුව ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් නැහැ කියලා. අපි දන්නවා මේක සැබෑ ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාල සතුව ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් නැහැ. අපි දන්නවා දැන් මීට සති 2කට 3කට විතර කලිනුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලට පවා අවතීර්ණ වුණා. මේකට හේතුනේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 17 විශ්වවිද්‍යාල ආචාර්යවරු සිටිය යුතුයි 12000කට අසන් ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු 5000ක් විතර. ඒ නිසා අපි විවිධ අවස්ථාවලදී කිව්වා මේ ආණ්ඩුව පත් වෙච්ච අවස්ථාවේදීත් කිව්වා විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවික මරණයකට ඇද වැටීමේ තත්වයක නිරත වෙලා ඉන්නේ. ඒ නිසා මේකට උත්තර දෙන්න කියලා කිව්වා. ඒ වගේම තමයි ආණ්ඩුව බලයටපත් වෙද්දී දිතා පැහැදිලිව කිව්වා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ මේ වගේ හිඟයක් තියෙනවා. ඒ නිසා මේ වෙද්දී විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙමින් තියෙන. ඒ නිසා මේකට උත්තරයක් ලබා දිය යුතුයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙලා වසරකටත් වඩා වැඩි කාල සීමාවක් ගත වෙලත් තවම මේ ගැටලුවට උත්තර දෙන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ වෙද්දී සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳව ගනිද්දී සමසෞඛ්‍ය පීඨයන් වලට සමසෞඛ්‍ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන් බඳව ගනිද්දී ඒක කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තකින් ගත්තට පස්සේ සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්නපු කණ්ඩායම් වලට රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන්න අවස්ථාව දුන්නේ නැහැ. දැන් සමසෞඛ්‍ය උපාධිය හදාරන්න ශිෂ්‍යයන් සමසෞඛ්‍ය පීඨ වලට බඳව ගන්න නැත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේක නිදහස් අධ්‍යාපනය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දැමීමේ එක පියවරක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බලපෑම් කරලා තියෙනවා කඩිනමින් මේ ගැටලුවට උත්තරයක් ලබා දෙන්න ඕන. කඩිනමින් මේ ගැටලුවට උත්තරයක් ලබා දෙන්න අසමත් වුණොත් ඉන්නේ එහෙම ඉදිරියේදී සමසෞඛ්‍ය විද්‍යාපීඨ කියන ඒවා මුළුමනින්ම වැහිලා යාමේ තත්වයකට නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි එතනින් නතර වෙන එකක් නැහැ. සියලු පීඨවල මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙනවා. අපි දන්නවා ඉංජිනේරු පීඨ ගත්තට පස්සේ, වෛද්‍ය පීඨ ගත්තට පස්සේ, ශාස්ත්‍ර පීඨ ගත්තට පස්සේ මේ සියල්ලගෙම මේසා විශාල වෙච්ච ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිඟයක් තියෙනවා, පහසුකම් වල හිඟයක් තියෙනවා. ඒ නිසා මේ පාඨමාලාවල් පැවතීමක් අපිට පෙනුනට මේ වගේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේවට විසඳුම් දෙන්න අසමත් වුණොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩා වැටීම වැඩි ඈතක නෙමෙයි කියලා අපි මේ ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා. ඒ නිසාම මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව අරගෙන ආපු වැඩපිළිවෙලේ යන්නේ නැතුව ඒකට වෙනසක් ඕනේ. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියේ මේ තියෙන බිඳ වැටීමට උත්තරයක් ලබා දෙන්න ඕනේ. එහෙමනම් මූලික වශයෙන් මේ ගැටලු කඩිනමින් විසඳන්න කියලා අපි අවධාරණය කරලා කියනවා. ඒ වගේම තමයි අද දවසේ මේ සම්බන්ධව කරුණ අවධාරණය කරන් තමයි අද දවසේ සම්බන්ධ වෙන්නේ. මේ ගැටලු විසඳන්න මෙතනින් අසමත් වෙනවා නම් මින් ඉදිරියට වෙච්ච ක්‍රියාමාර්ග තෝරන්න දෙපාරක් හිතන්නේ නැති බව ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ.